සාදරයෙන් පිළිගන්නවා මගේ චාවෝ ටෙක් YouTube channel එකෙන් දාන තවත් ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකට. ඉතින් යනවානේ අද මම කතා කරන්න හදන්නේ ඔයගොල්ලෝ thumbnail එකකින් දැක්කා වගේම කොහොමද CapCut Pro එක free ගන්න කියන එක. ඉතින් මේක ඇත්තටම කිව්වොත් ඔයගොල්ලන්ගේ Windows computer එක Windows lap එකට මේ ඕන මේකට මේක කරගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මේක Android වලට ඒ කියන්නේ phone වලට බෑ. මම ඒක වෙනම වෙලාවක ඒකට වීඩියෝ කරගෙන බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පළවෙනියට බලමු කොහොමද computer එකට CapCut Pro එක free ගන්න කියලා. ඉතින් මේකේ Pro effect transition ඔක්කොම ගන්න පුළුවන්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකේ වීඩියෝ එකට ඩිස්ක්‍රිප්ෂන් එකේ උඩම දාලා තිනවා setup එකේ download කරන්න ඕන link එක. ඉතින් ඒකට ඔයගොල්ලෝ මේ විදිහට යන්න ඕනේ. ගිහලා මෙතන go to site කියලා තියෙන්නේ. අන්න ඒක press කර ගන්න ඕනේ. අර තියෙන්නේ go to site කියන එක press කරගත්තට පස්සේ ඔයාලට වෙන්න මෙතන තියෙන පේනවා ඇති අපේ exe එක තමයි මෙතන පහළ තියෙන්නේ නැත්නම් කිව්වොත්. ඉතින් මෙතන download කියන button එක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් download කියන button එක press කරලා මේ විදිහට ඊට පස්සේ වෙන්නේ මෙතන තියෙනවා download කියලා තියෙනවා. ඒ කියන්නේ අපේ setup එක තමයි මම මෙතන දාලා තියෙන්නේ මේකට ඕන කරන්නේ exe setup එක. ඉතින් මේක MB 318ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මම මෙතන download කියන එක press කරලා පස්සේ ඕනනම් පේනවා මේ විදිහට අපේ setup එක download වෙන පටන් ගන්නවා. මම මේක download කරගන්න ඉන්නවා. මම ගාව මේ setup එක තියෙන නිසා මම close කරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා download කරගත්ත setup එක මේ විදිහට ඔයගොල්ලෝ computer එකේ install කරගන්න ඕනේ. ඉතින් මේක මම double click කරගන්නවා මේ විදිහට. හරි මේ විදිහට double click කරගත්තට පස්සේ ඔයාලා මේක පෙන්නනවා ඇති agree with CapCut කියලා තියෙනවා. ඉතින් මේකට ටික් එක දාගන්න. ටික් එක දාලා මෙතන move කියන option එක ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන තියෙනවා ඔයගොල්ලන්ට location එක change කරගන්න පුළුවන් මෙතන යටින්. ඉතින් ඔයගොල්ලෝ location එක change කරන්න යන්නේ නැහැ. මම මෙතන install now කියන එක press කරගන්නවා. හරි මේක install now කියන එක press කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේ විදිහට CapCut setup එක install වෙනවා. හරි මේ විදිහට CapCut එක install වුණාට පස්සේ ඔයගොල්ලන්ට මේක පළවෙනි installing එක නම් 99ට යනකම් හයියෙන් යනවා. ඒ කියන්නේ minimum speed එකේ 99ට යනකම් යනවා. හැබැයි මේක මොනවයි පස්සේ පොඩ්ඩක් විනාඩි 1කට විතර පස්සේ තමයි මේක ඉන්ස්ටෝල් වෙන්නේ. හරි මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මම ඔයාලට කියන්නේ මොකද වෙන්නේ කියලා. හරි ඉතින් යාළුවනේ මගේ setup එක ඉන්ස්ටෝල් වුණා. setup එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මෙතන තියෙන start now කියලා බටන් එක ඔයගොල්ලන්ට මෙතනින්ම පුළුවන් ඔයගොල්ලන්ගේ CapCut එක start කරගන්න. ඉතින් මම මෙතනින් CapCut එක start කරන්න යන්නේ නෑ. ඔයගොල්ලන්ට වැඩි කියලා වෙන්න ඕන හින්දා. ඉතින් ඔයගොල්ලෝ වෙන්නේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති ඔයගොල්ලන්ගේ CapCut එකට ඒ කියන්නේ අලුත් desktop එකට අලුත් icon එක කියලා දෙනවා CapCut එක. ඒ කියන්නේ දැන් CapCut එක install වෙලා ඉන්න. පළවෙනියට ගිහලා මේක open කරලා බලන්න මේක effect හොඳට වැඩ කරනවද? හැම effect එකම තියෙනවද? එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේක edit එකක් කරගන්න පුළුවන්ද? හොඳට export වෙනවද? ඒක මේක වැඩද කියලා ඔයගොල්ලෝ check කරගන්න. ඉතින් මම මේක check කරගෙන ඉන්නේ ඔයගොල්ලෝ check කරගන්න මේක කොහොමද වැඩ. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ අපි ඊළඟ වැඩේට යනවා. අපිට කරගන්න තියෙන ඊළඟ වැඩේට යන්න. අපි ඊළඟට කරගන්න තියෙන්නේ මෙතන ඔයාලා this page එකට යන්න. ඊළඟට doc c කියලා තියෙනවා. doc c එකට ගිහිල්ලා ඔයාලට මෙතන තියෙනවා user කියලා එකක් තියෙනවා. ඉතින් මෙතන user කියන එක ගියාට පස්සේ ඕගොල්ලන්ගේ user name එක තියෙන එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ computer එකේ user name එක මෙතන වෙන්නේ. මම මෙතන අපි user name එක double click කරනවා. double click කරගත්තට පස්සේ ඕගොල්ලන්ට කරගන්න වැඩක් තියෙනවා. ඕගොල්ලන්ට මෙතන පේන ඇති උඩ menu bar එකේ file home share view කියලා තියෙනවා. ඒ මෙතන view කියන එකට ගිහිල්ලා ඔයාලා මෙතන hide items කියලා තියෙනවා. මෙතන hide items කියන එක උඩ ටික එක දාගන්න. එතකොට ඔයගොල්ලන්ගේ මේ මෙතන hide දාලා තියෙන file ටික පෙන්නේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා ඇති මෙතන app data කියලා file එකක් තියෙනවා. ඉතින් මේක උඩ ඔයගොල්ලෝ double click කරගන්න. ඉතින් මේ app data කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතන උඩම local කියලා තියෙනවා. local කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන් මෙතන පේනවා ඔයාලගේ computer එකට install වෙලා තියෙන app ගොඩාරිය බලන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයගොල්ලෝ CapCut කියන එකට යන්න ඕනේ. මේ CapCut කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා යටම තියෙනවා user data කියලා එකක්. ඉතින් මෙතන user data කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා බලන්න පුළුවන් download folder එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ download folder එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ මෙතෙන්ට new text document එකක් ගන්න ඕනේ. ඉතින් මම මෙතෙන්ට new text document එකක් ගන්නවා. ඉතින් ඔයාලා මෙතෙන්ට new text document එකක් මේ විදිහට open කරගන්න right click කරලා text document කියන එක දිහින්දා. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ විදිහට text document එකක් open කරගත්ත පස්සේ ඔයාලා මෙතෙන්ට නමක් දෙන්න ඕනේ. ඉතින් මේ අර මෙතෙන්ට දෙන්න ඕන නම තමයි update කියලා. මෙතන update කියලා දුන්නාට පස්සේ ඔයාලා මෙතන පේන ඇති text කියලා තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මෙතන .exe කියලා දීලා මෙතන update.exe කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන warning message එකක් එනවා. ඊට පස්සේ මේක change කරන්න කියලා ඒ කියන්නේ text එකකින් මේ exe file එකට change කරන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් මම මෙතන yes දෙන්න no දෙන්න එපා. එතකොට ඔයගොල්ලන්ට පේන හැටි ඔයගොල්ලන්ට exe file එක මේ විදිහට අලුත් මේ exe file එක open වෙලා තියෙනවා.
හරි ඊට පස්සේ ඔයාලා මෙන්න මේ exe ෆයිල් එකට රයිට් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒකට රයිට් ක්ලික් කරලා properties ගියාට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා පේනවා ඇති general කියන ටැබ් එක යටතේ යටම තියෙනවා read only කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා මෙන්න මේක ටික් එක දාගන්නවා. ටික් එක දාලා ඔයාලා මෙන්න මේක apply කරලා මෙතන okay කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලා ආයෙත් මුලට යන්න ඕනේ. කියන්නේ ආයෙත් අපේ docs එකට යන්න ඕනේ. docs එකට ගිහලා ඔයාලා ආයෙත් මේ විදිහට අපි අර ගියපු විදිහට වෙන්න ඕනේ. user එකට ගියා. අපේ user name එකට ගියා. update එකට ගියා. local එකට ගියා. CapCut එකේ මේ විදිහට කරගත්තා. ඉතින් මේ පාර ඔයාලා user data කියන එකට යන්නේ නැහැ. මේ පාර ඔයාලා app කියන එකට තමයි යන්න ඕනේ. ඉතින් app කියන එකට යනවා. app කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති apps කියන එකටත් ඔයගොල්ලෝ දාගන්න ඕනේ. අර අපි අර කලින් අතන user data කියන එකේ දාගත්තා වගේම මෙතෙන්ටත් ඔයගොල්ලෝ දාගන්න ඕනේ. අර user data එකේ download එකට ගිහලා අපි දාගත්තා වගේම text document එක open කරගන්න ඕනේ. මම මේ විදිහට right click කරලා ආයි new ගිහිල්ලා මේ විදිහට text document එක open කරගන්න. ඉතින් මේ පාරත් ඔයාලා එතෙන්ට search කරගෙන එතෙන්ට type කරගෙන update කියලා මේ විදිහට search කරගන්නවා. ඉතින් මම මේ විදිහට මෙතෙන්ට update කියලා type කරගත්තාට පස්සේ ඔයාලන්ට පුළුවන් මේ පාරත් මෙතෙන්ට .exe කියලා මේ දෙක සමගම type කරන්න. එහෙනම් text කියන එක අයින් කරන්න. ඊට පස්සේ ආයෙත් මේ විදිහට මේක දුන්නාම ආයෙත් just කියලා ඒ කියන්නේ ආයෙත් අපිට earning එක එනවා. අපේ ආනා මේක text document එකකින් exe එකක් කරන්න කියලා. ඉතින් අපි මේකන yes දෙනවා. මේ yes දුන්නාට පස්සේ ඔයාලන්ට පේන හැටි ආයෙත් මෙතෙන්ට exe file එක open වෙලා තියෙනවා. ඒ ඔයාලන්ට පුළුවන් මෙන්න මේ exe file එක right click කරලා මෙතන properties වලට ගිහලා general කියන tab එක යටතේ තියෙන read only කියන එක ටික් එක දාගන්න. ඉතින් මම මේක read only කියන එක ටික් එක දාගන්නවා. ඉතින් ඕගොල්ලෝ මේක apply කරගන්න ඕනේ. ඉතින් apply කරලා okay කරගත්තාට පස්සේ දැන් ඕගොල්ලන්ගේ CapCut Pro එක ඕගොල්ලන්ගේ computer එක ඇවිල්ලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා ගිහිල්ලා ඕගොල්ලෝ දැන් CapCut එක open කරගන්න ඕනේ. ඒකින් අර අතනදී ඔයාලා CapCut එක open කරලා මම කියවනේ ඕගොල්ලන්ට මේක check කරගන්න. ඒක check කරද්දී ඔයාලා මෙතන අප්ඩේට් එක ඒ කියන්නේ ඔයාලනේ CapCut එකේ අප්ඩේට් එකකින් හදනවා. ඒ කියන්නේ මේක old version එක. ඒ කියන්නේ මෙතන දැන් තියෙන new version එකට අප්ඩේට් වෙන මේක හදනවා. මේ අප්ඩේට් එක ඉන්න කලින් ඔයාලා මේකෙන් අයින් වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ ඔයාලා CapCut එක මේ විදිහට open කරගන්න. හරි අරන් ඉතින් ඔයාලා CapCut එක open කරාට පස්සේ ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති අපේ CapCut එක open වෙලා තියෙන මේ විදිහට. හරි ඉතින් ඔයාලා CapCut එකේ මෙතන කොයිම වෙලාවකම මෙතන sign in වෙන්න යනකොට ඔයාලන් CapCut එකට. ඉතින් මම මෙතන start creating කියන එක උඩ ක්ලික් කරගන්නවා. ඉතින් start creating උඩ ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහට ආයේ අපේ CapCut window එක open වෙනවා මේ විදිහට. start කරගත්තට පස්සේ ඕගොල්ලෝ මම මෙතනට text එකක් add කරගන්නවා. ඕගොල්ලන්ට පුළුවන් කියලා text එකක් add කරගන්න. හරි. ඉතින් මම මෙතන text එකක් add කරගන්නවා welcome to YouTube channel කියලා. ඉතින් මම මේ විදිහට welcome to my YouTube channel කියලා මේ විදිහට මේකේ type කරගත්ත text එක ඊට පස්සේ ඔයාලන් මෙන්න මෙතන තියෙන ඔයාලන් තේරෙන්නේ නැති text to speech කියලා එකක් තියෙනවා. ඉතින් මේකේ text to speech කියන එකට ගියාට පස්සේ ඉතින් මෙතන දැන් අපි ඔයාලන්ට මම පෙන්නන්න යන්නේ pro effect එකක් තමයි. ඉතින් දැන් අපි CapCut එක Google install කරගත්තොත් මේ effect එක කියන්නේ අපිට text to speech කරන්න බෑ. ඒකට pro එක buy කරන්න කියනවා. pro එකම තමයි තනිකර කිසිම වෙනසක් නැහැ. CapCut pro එකම තමයි. කිසිම watermark එකක්වත් කිසිම effect එකක්වත් නැති වෙන්නේ නැහැ. මෙතන effect ගොඩක් සහ watermark ඉන්නේ නැහැ. හරි ඉතින් මේ විදිහට මම මෙතන text to speech වලට ගිහිල්ලා මම මෙතන මේක text to speech කරලා වෙන්නන්න. Welcome to YouTube channel. Welcome to YouTube channel. Welcome to YouTube channel. හරි ඉතින් ඊට පස්සේ මම මෙතන start keyboard මේ විදිහට දුන්නා. ඊට පස්සේ ඔයගොල්ලන් පේන්නේ නැති අපි add කරගත්ත text to speech කියන එක මෙන්න මෙතෙන්ට add වෙලා ඉනවා ලස්සනට. ඉතින් මම මේක play කරලා පෙන්නන්නම් ඔයගලන්ට. Welcome to YouTube channel. දැක්කද ඉතින් අපි ඉන්නේ type කරපු text එක ඒගොල්ලෝ text to speech කරනවා ලස්සනට. ඉතින් මේකේ pro effect ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතන ඔයගොල්ලන්ට මේ effects වලට ගිහුවාම pro එකේ තියෙන හැම effect එකම වගේ මෙතන දෙන්නේ නැති effect ගොඩාක් බලා ගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මගේ වීඩියෝ ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එකට like එකක් දාලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න සම්බන්ධ කරන්න එපා. වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් වටිනවා කියලා හිතනවා නම් මේ වීඩියෝ එක share කරන්න තාමත් කරන්න එපා. ඉතින් ඔය පහළ තියෙන subscribe button එක press කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් මම මේ වගේ වීඩියෝක් දාපුවම ඔයගොල්ලන්ට notification එකකින් ඔයාලෙන් ළඟටම ගෙන්න ගන්න පුළුවන් මගේ වීඩියෝ එක. ඉතින් චාවට අපි අදට වෙන සම ගන්නවා. හැමෝටම සුබ දවසක්.